උදේම ඉතින් නැගිටලා මේගොල්ලෝ ඉස්කෝලේ යවලා උයනවා. උයලා ඉවරලා තමයි පතලෙට එන්නේ. දෙයියෝ බුදුන් සිහි කරගෙන ඉතින් බහිනවා. මොකද අපිත් මිනිස්සුනේ බය කියන දේ දැනෙනවා. දවස් දෙක තුන වැඩ නවත්තලා තිබ්බන් හරි අමාරුයි වලට එකපාර බහින්න. හුමාලි කිලයක් වැදෙනවා. ඒක මම මොකද්ද කියන අත්දැකීම් මට තිබ්බේ නැහැ. පතලේ කෑම ටිකක්ම කාලයක් පාඩි කෑම. මේ රත්නපුරය මැණික් දිලිසෙන නගරය. මහ පොළව තුල සැඟවුණු වටිනා මැණිකක් සොයනවා වගේ jobdaddy.lk ලෝකකාන්තා දිනයට සමගාමීව අද මේ යන්නේ සමාජයේ සැඟවුණු වටිනා මැණිකක් සොයාගෙන. ඔබත් එන්න අපිත් එක්ක. හරහත ඇදෙන දෝනාවිය ගෙනින්නේ. අපි ඉස්කෝලේ යන කාලේ පතලට බහින අයට කවුරු කියලාද කියන්නේ? පතල් කරුවන් කියලා. හැබැයි මේක කාන්තාවක් කරොත් කාන්තාවට කියන්නේ මොකක්ද? පතල් කාරිනියක් කියලාද? එතකොට ඔයාලට හිතනවා ඇති පතල් වලට කොහෙද කාන්තාවන් බහින්නේ? පතල් වලට කාන්තාවන්ට බහින්න බෑ. එහෙම කියලා තමා අපේ සමාජ මතය තියෙන්නේ. සමාජය විසින් කාන්තාවන්ට හොඳ නෑ කියලා කරන්න තියෙන එක රස්සාවක් තමා මේ පතල් කර්මාන්තය කියලා අපි හිතන් හිටියේ. පතලකට බහින්න කාන්තාවකට ආත්ම විශ්වාසයක් සහ ශක්තියක් නෑ කියලා තමා අද වෙද්දි සමාජය හිතන් ඉන්නේ. අනික මේ වගේ අඩි ගාණක් පහලට හාරපු පතලකට බහින්න ගැහැණු කෙනෙක්ට ශක්තියක් නෑ කියලා තමයි අපේ සමාජය හිතාගෙන ඉන්නේ. හැබැයි මේ කතාව අද කනපිට හරවපු කෙනෙක් තමා අපේ අද කතාවේ කතානායිකාව වෙන්නේ. අපි අද මේ අඳුනලා දෙන්න යන්නේ මේ අඩි ගාණක් පහලට දෝන පතලක වැඩ කරන චමිලක්කව. චමිලක්කේ කොහොමද? අපේ ප්‍රේක්ෂකයන්ට කියන්නකෝ චමි අක්කා කියන්නේ කවුද? මම ඉතින් පොඩි කාලේ ඉඳන් හැදුවේ රත්නපුරේ. මගේ නම චමිලා මදුෂාන චන්ද්‍රසේකර. දැන් අවුරුදු 38ක් වෙනවා. මේ අවුරුද්ද 39 ජූනි වලට පවුලේ අම්මයි තාත්තයි ඉන්නවත් එක්ක බැඳලා ඉන්නේ. හස්බන්ඩ් ඉන්නවා, දූලා දෙන්නෙක් ඉන්නවා. චමි අක්කේ අපිට මේ පතල් කර්මාන්තය ගැන පොඩ්ඩක් කියා දෙන්නකෝ. පතල් කර්මාන්තය කියන්නේ ඉතින් වර්ග කීපයක් තියෙනවා. ගොඩ පතල් තියෙනවා, ජඹුර පතල්, දෝන පතල්. එතකොට ගඟේ ඇදුම් ඒ පතල් තියෙනවා. අපේ නම් තියෙන්නේ මේ දෝන පතලයක්. ඒ කියන්නේ ජඹුර පතලය. ජඹුර ඉල්ලමට යන එක. රත්නපුරේ ගොඩක් ඉතින් තියෙන ගොඩ පතල් මේ ජඹුර පතල් තමයි. ගඟෙත් තියෙනවා ඉතින් මෙහෙම මේවට ලයිසන් ගන්න ඕනේ. ගඟට ලයිසන් දෙන්න. පතල් වලට ලයිසන් ගන්න ඕනේ. ලයිසන් පතල් තමයි මේවා. ඉතින් පරිසරයට හානියක් නොවන විදිහට වැඩ කරන ඉඳ තමයි ලයිසන් එකක් දෙන්නේ. ඔව්. එතකොට මේ පතල් කාරිනියක් වෙන්න කලින් චමි අක්කගේ ජීවිත කතාව කොයි වගේ එකක්ද? පොඩි කාලේ ඉඳන් එහෙම ජොබ් එකක් කරේ නෑ. මං 2012 13 වගේ සවුත් කොරියා හිටියා. යුනිවර්සිටි ගියේ ජොබ් කරේ නැහැ. ඊට පස්සේ දෙවනි බබා හම්බුනේ. ඒකින් ආවා. ඊට පස්සේ අපි ටවුන් එකේ රෙස්ටොරන්ට් දෙකක් කරේ. කොරෝනා කාලේ වහන්න වුණානේ. ඒ වහපු වෙලාවේ තමයි කරන්න වැඩක් නැතුව කල්පනා කර කර ඉන්නකොට මේ පතල් කරොත් හොඳයි කියන තැනට ආවේ. ඔව්. අපිට පොඩ්ඩක් කියන්නකෝ පතලේ දවස ගෙවන්නේ කොහොමද? දවසේ කියන්නේ පතල වැඩේ ගෙදර වැඩයි සේරම මම තමයි කරන්නේ. හස්බන්ඩ් ජොබ් එකක් කරනවා. උදේම ඉතින් නැගිටලා මේගොල්ලෝ ඉස්කෝලේ යවලා උයනවා. උයලා ඉවරලා තමයි පතලෙට එන්නේ. ඒ ඇවිල්ලා ඉතින් ආයි හවසට රැට අපි කොහොමත් 7-8 වගේ වෙනවා සමහර දවස්වල. ඒ වෙලාවට කියලා තමයි ආයි රැට කෑම හදන්නේ. පතලේ තමයි ඉතින් නිවාඩු දවසට තමයි ගෙදර දොරස් පස් කරන්නේම ඒ ටික කරන්නේ නිවාඩු දවසට තමයි. එතකොට දැන් මේ පතල් ජීවිතේ නැත්තම් පතලකට දැන් චමි අක්කගේ භාෂාවෙන් කිව්වොත් පතලේ අහල පහලටවත් කාන්තාවකට ඉස්සර ඉන්න අවසරයක් තිබිලා නැහැ. ඕ සමාජ මතයක් තිබිලා තියෙනවා එහෙම එන්න බෑ කියලා. පතල් කර්මාන්තයට එහෙමත් නැත්තම් පතල් කාර්යයක් විදිහට පළවෙනියටම පතල බැහැපු වෙලාවේ චමි අක්කට මොකද හිතුනේ? බයක් හිතුණාද? බයක් කියන්නේ පොඩි කාලේ අවුරුදු 7-8 වගේ වැස්සේ මම මුලින්ම. ඒ හොරෙන් බහපු කාලේ. ඒ කියන්නේ එහෙම හිතේ ඇත්තටම දැකලා එහෙම බයක් තිබ්බේ නැහැ. මේ අර අපි ගොඩක් අර ඔය වලේ විතක් කාලා කතා බහ කර කර hina වෙවි ඉන්නේ අර ඔළුවට ඇත්තටම එනවා. බොරු කියන්න ඕනේ නැහනේ නිකන් ඔය වැඩක් නොකර දැන් මට ගිහිල්ලා වැඩක් කරන්න ඕනේ නැහැ ඇත්තටම මේගොල්ලොත් ඉතින් වැඩ කරන්න ඕනේ නැහැ කියලා එහෙම ඉන්න බෑ නංගි වලාස්සේ. මොකද අපි අඩි 50ක් විතර යටට ගිහිල්ලා
ඊපස්සේ අර එහෙනම් අපි අඩි 275ක් විතර එහාට ගිහිල්ලා තිබ්බ. ඉතින් යට ඉන්නකොට ඔළුවට එනවා පස්කන්ද කොළුවට දිහාගෙන ඉන්නේ කියලා. එහෙම හැඟීමක් එනවා. එහෙම බයක් තිබෙන්නේ නැහැ. ඒ බයට අමතරව දැන් මම ඇත්තටම මගේ ප්‍රශ්නේ ඒ බය නෙමෙයි. සමාජයෙන් මතවාදයක් එයි කියන ඒ බය තිබෙන්නේ නැද්ද සමයක් ඒ? කොහොම වුණත් චූටි කාලේ ඉඳන් මම එහෙම ගණන් ගත්තේ නැහැ. වටේ පිටේ කිසිම කෙනෙක් කියන දේ මට දෙයක් කරන්න ඕනි කියලා හිතුණා මම කරනවා. කොහොමත් ඉතින් වටේ පිටේ නම් කරදර නම් ආව ගොඩක්. කියන්නේ පෙත් සංගැහුවා 119 කෝල් කරලා එහෙම ප්‍රශ්න ආවා ගොඩක්. ඉතින් එකකින්ම මම නැවතුනේ නැහැ. ඉතින් අද වෙනකන් දැන් අවුරුදු 5ක් වෙනවා. සාර්ථකව කරගෙන යනවා. එතකොට මේත් එක්කම අහන්න කැමති සමයක්ේ දැන් පතල වැඩ කරන්නේ පිරිවි සමූහයක් එක්කනේ. එතකොට ඒගොල්ලන්ගෙන් ලැබෙන සහයෝගය කොහොමද? සහයෝගය නම් ඉතින් ඒක තමයි අංක 1. පරිම සහයෝගයක් ලැබෙනවා. ඒ කියන්නේ දවසට සාමාන්‍යයෙන් කරන වෙන පතලෙක් කරන වැඩ වලට වඩා අපේ පතලේ ඇත්තටම ලොකු වැඩක් වෙනවා. මේගොල්ලන්ගේ හයිය තමයි ඉතින් තියෙන්නේ. ඔබ අම්මා කෙනෙක්, භාර්යාවක්, දුවෙක්. එතකොට මේ පතලයි ජීවිතේ බැලන්ස් කරන්නේ කොහොමද? ඉතින් ඔළුව කල්පනා කරලා කරන්න ඕනේ දෙයක්. ඒව කිසිම දෙයක් අතපසු වෙන්නේ නැහැ. මම තමයි සේරම කරන්නේ. හස්බන්ඩ් ජොබ් එකක් කරනවානේ. ඉතින් මේගොල්ලන්ගේ වැඩ කටයුතුයි උයන පියන දේවල් ගෙදර දොරේ වැඩ කටයුතු ළමයිගේ ඉස්කෝලේ සේරම ඉතින් මම කරන්නේ. අනිත් එක ප්‍රධානම දේ ඉතින් අර විශ්වාසය මත තමයි ඉතින් ගොඩක් අපි දෙන්නගේ මේක ලයිෆ් එකට ඇඳිලා තියෙන්නේ. තියාට මම විශ්වාසයි. මොකද මම පිරිමික් කට්ටියක් එක්ක වැඩ කරන්නේ. මම දේවාලයකට කොහරි ගමන බිමන ගියත් මේගොල්ලොත් එක්ක තමයි යන්නේ. ඉතින් ලොකු අර විශ්වාසයක් තියෙනවා. ඉතින් අනිත් අයටත් කියන්න තියෙන මට ඒක තමයි. විශ්වාසය තියාගෙන වැඩක් කරන්න ඕනි. මේ ප්‍රශ්නේ මම මෙහෙම අහන්නම්. මේක පොළව යට කරන බිහිසුණු රස්සාවක්. අපි කියමුකෝ ලංකාවේ තියෙනවා සමහර ඒ වගේ රස්සා. හැබැයි මේක අංක 1ට එනවා මම හිතන්නේ බිහිසුණු අතින් බැලුවොත්. එතකොට මේක කොහොමද ඒ බිහිසුණු කම ජය ගන්න? එහෙම නැත්නම් අපි කියමුකෝ මේ බය කොහොමද ආත්ම විශ්වාසය තමයි. හැබැයි කොහොමද මේ බය ඔය අනෙක් කට්ටියට බෙදානෝදී දැන් බෙදාගන්නේ නැතුව කොහොමද ඒක තනියම දරාගෙන ඒක මට පොඩ්ඩක් ඒ ආත්ම විශ්වාසයේ පැත්තෙන් උත්තරයක් දෙන්නකෝ. ඒක ප්‍රධානම දේ නම් ගිය අර ඇහැට දැකලා හුරුකමයි වැඩ කරලා අත්දැකීම තමයි. මොකද අපිත් මිනිස්සුනේ බය කියන දේ දැනෙනවා. දැන් මෙයා බාසුන්නයා මෙයාට තමයි ගොඩක්ම තියෙන රිස්ක් එක වලේ වැඩ කරනකොට. ඉතින් ගොඩක්ම අපේ ඒක නැති වෙලා තියෙන්නේ මේ කතා බහෙන්ම තමයි. වැඩ කරනකොට කතා බහම තමයි කරන්නේ. වෙන දේවල් ඉතින් හිතේ යොමු කරන්නේ. දැන් මේ මෙහෙම හිටියට වතුර පාරක් එහෙම ආවොත් ගොඩක්ම මේ භයානකයි. කියන්නේ වතුර පාරත් එක්ක මඩ එනවා පස් වෙනවා. එතකොට අනිත් තැන් වලින් පාත් වෙනවා. පාතුරම වල ඇද වෙනවා. ඉතින් ඇත්තටම මේ දෙයියෝ බුදුන් සිහි කරගෙන ඉතින් බහිනවා. ගොඩක් කට්ටිය ඉතින් hina වෙනවා. නම් මනම් කියන්නේ උනට ඇත්තටම හරිම භයානක ජොබ් එකක් තමයි. දුර දැන් අපිට පොඩ්ඩක් ඒ ගැන කියා දෙන්න අක්කේ කොහොමද මේ පතලේ අපි කියන්න දැන් අපි වැඩ කරන්නේ අක්කා වැඩ කරන්නේ දෝන පතලක. ඒ දෝන පතල කොහොමද ස්ට්‍රක්චර් වෙලා තියෙන්නේ? කොහොමද ඒක පොළොවේ යටට යනකොට කොහොමද ඒක ස්ට්‍රක්චර් වෙන්නේ? කොහෙටද කැපෙන්නේ? වලක් බහිනවද? වලක් බහැලා ඊට පස්සේ ආයෙ දෝනක් කැපෙනවද? කොහොමද දන්නේ? දැන් අපි මුලින්ම වල බහිනවනේ. ඒතකොට බහිනකොට මේකේ තියෙනවා මාලාව පාරුගල කියලා එකක් තියෙනවා. පාරුගල තමයි අවසානයේ. පාරුගල උඩින් තමයි මාලාව තියෙන්නේ. මාලාවට උඩ තමයි ඉල්ලම තියෙන්නේ. එතකොට එතනින් තමයි නවත්තන්නේ. එතනින් නවත්තලා මේ මාලාව දිගේ මාලාව යටට තියාගෙන ඉල්ලමත් එක්ක යනවා දිගට. ඊට පස්සේ එතනින් ඉල්ලම කියන එක නැගලා වැහැලා තියෙනවා. එතකොට සමහර විට දෝනාව උස්සන්න ඕනේ. කට්ටයක් උස්සලා එතනින් හයි කරලා උඩට යන්න ඕනේ. පළක් කරලා වැහැලා තියෙනවා. එතකොට පල්ලෙට බහින්න ඕනේ. දැන් අපි මේ වල මෙච්චර ජඹුරු වුණාට අර හේ දෝනාව වලින් ගිහිල්ලා තව අඩි කීයක් විතරයි කට්ටේ 15ක් විතර තව අපි වැහැලා තියෙන්නේ දෝනාව වලින්. ඉල්ලම දිගේ තමයි ඉතින් යන්නේ. දැන් භාර්යාවක් දුවක් මමක් විදිහට පවුලේ වැඩ කටයුතු සියලුම දේ චමියක්කගේ අතින් තමයි කෙරෙන්නේ. අපිට පතලේ දවස ගැන පොඩ්ඩක් කියන්න පුළුවන්ද? පතල පටන් ගන්න කීයටද චමියක්ක මෙතෙන්ට එන්නේ කීයටද? මොනවාද එතන වෙන වැඩ කටයුතු ටික අපිට පොඩ්ඩක් පැහැදිලි කරන්න. ගෙදර වැඩ ටික ඉවරලා කොහොමත් 9:00 වගේ යනවා මෙතෙන්ට එද්දි. 10 වෙන්න කලින් බහිනවා. උදේට ඉතින් පහන තියලා ඒ ටික කරලා බහැලා උදේට කට්ටියම කාලා බහින්නේ. ඊට පස්සේ ඉතින් අර වැඩත් එක්ක තමයි දවල් කෑමක් තීරණය වෙන්නේ. පෙලක් වෙලාවට තේ ටිකක් එහෙම තමයි දවල්ට වාන්නේ. වැඩ ඉවර සාමාන්‍ය නවත්තලා එන්න පුළුවන් උඩට ඇහිලා 2:00 3:00 වගේ කනවා කාලා ආයි බහිනවා. කොහොමත් ඉතින් අපි 7-8 වෙනකම්ම වලේ තමයි ඉන්නේ. රෑ 7-8 වෙනකම්. පෙලක් වෙලාවට 12ක වෙන වෙලාවලුත් තියෙනවා. එතකොට දැන් චමියක්ක කිව්වා වගේ අපි උදේ 10ට වැඩ පටන් අරගෙන සමහර දවස්වල රෑ 7-8 වෙනකුණොත් සමහර දවස්වල පාන්දර 1-2 වෙනකුණොත්
චමි අක්කගේ අතින් පතලට වෙන වැඩ කටයුතු ටික මොනවාද? පතලේ ඇතුලේ චමි අක්කගේ කාර්යභාරය මොකක්ද? මේගොල්ලන්ගේ ඉතින් කෙරෙන හා සමානව ටිකක් කරනවා. දැන් පෝර කවර සාමාන්‍යයෙන් අපේ දවසට එනවා 300ක් එනවා. ඉතින් ඒ සේරම ඉතින් මගේ අතිනුත් ඇල්ලලා තමයි ඉන්නේ. මම ගොඩක් කවර අල්ලන්නේ. ඒ කියන්නේ අර හිඳන් විසි කරගෙන එන්න එපා. කවර ගොඩක් බරයි. ඉතින් කට්ටිය අඩුනොත් මම කවර විසි කරනවා. නැත්නම් ඉතින් ගොඩක් මම අර පුරවන්න කවර අල්ලන එක තමයි කරන්නේ. ඉතින් අල්ලලා ඉතින් ඒත් විසි කරන්න ඕනේ. ඉතින් මේගොල්ලන්ගේ අතින් වෙන දේවල්ම තමයි ඉතින් මගේ අතින් වෙන්නේ. නැතුව විශේෂ දෙයක් කියලා නැහැ. එතකොට චමි අක්කා කියනවා වගේ ඔය කවර අල්ලන එක මේ අපි හිතන තරම් ලේසි කාර්යභාරයක් නෙමෙයි. අඩුම ගානේ මම දන්න තරමින් කවරයක් කිලෝ 10ත් 20ත් අතර වෙනස් වෙන්න පුළුවන්. මේකට කොහොමද ආත්ම ශක්තියත් එක්ක ශරීර ශක්තිය හදාගන්නේ අපි? ඒක නෑ ඇඟෙන් මෙනේ එකක් දවන්න. කියන්නේ නැමිලමනේ නම් ඉන්න ඕනේ. ඉන්න අපි වලේ ඉන්න ටිකේ කොහොමද නැමිලි ඉන්න ඕනේ. අර දැන් අර බංගලාවල තියෙන ඉඳ පොඩ්ඩක් දෙක ඇරලා ඉන්න පුළුවන්. නැත්තම් දෝනාවේ සයිස් එකට මේ ගන්න නැමිලම තමයි ඉන්නේ වලෙන් ගොඩ එනකම්ම. කබර පස් බරට අමතරව වතුරක් තියෙනවනේ. වතුර බරත් එක්ක එනකොට සාමාන්‍ය ලොකු බරක් තමයි එන්නේ. දැන් ඒක හුරු වෙලා හැම ගාණක් නෑ. අපි එක දවසක කවර 700 ගාණක් ගොඩ එව්වා. ඔය එතකොට ඔය කවර 700 ගානටම චමි අක්කගේ අත් දෙකේ මහන්සිය සහ හිතේ ශක්තිය අනිවාර්යයෙන්ම උඩට ගන්න ලොකු ශක්තියක් වෙනවා. චමි අක්කා කියන විදිහට අපි උදේ 10 ඉඳන් චමි අක්කා උදේ 10 ඉඳන් හවස 7-8 සමහර දවස්වල පාන්දර 2-3 වෙනකම් වැඩ කරනවා. එතකොට මේ වැඩ කරන අවස්ථාවක සමාජීය වශයෙන් හෝ වේවා, පතල ඇතුලේ හෝ වේවා බිහිසුණු අත්දැකීමකට මුහුණ දෙන්න සිදු වෙලා තියෙනවද? දෙකීම් දෙකක් තියෙනවා. එකක් අර දුර අපි වැඩ කරනකොට ටිකක් දුර යන්න තියෙනවා. අඩිය 275ක් විතර මම හිතන්නේ ටිකට තියෙනවා. මම පරක්කු වෙලා බැස්සේ මේ මග මේකේ නංගි දැන් වැඩ කරලා නවත්තපුවාම මේකේ හුමාලේ කියලා එකක් රැඳෙනවා. ඒකට තමයි මේ හුලම් මැෂින් දාන්නේ. ඒකෙන් අයින් කරන හුස්ම ගන්න ඕකෙන් එනේවයි. ඉතින් මේ දවස් දෙක තුන වැඩ නවත්තලා තිබ්බන් හරි අමාරුයි වලට එකපාර බහින්න. හුමාලේ කියලා එකක් රැඳෙනවා. ඒක මම මොකද්ද කියන අත්දැකීම් මට තිබ්බේ නැහැ. ඉතින් දවසක් කොහොම වැඩ නැති වෙලා තිබ්බ දවසක මම බැහැලා මග වතුර බ්ලොක් එකක් තිබ්බා. ඕක හද හිටියා. ඉතින් එදා මට උමාලි වැදුනා. මම දන්නේ නැනේ මොකද්ද කියන්නේ. අර කලන්තය දින්න වගේ එකක් ආවා. මං ඉතින් ඒක නොදැන මං රිට දිගේ නැග්ගා. ඉතින් එහෙම නගින්න හොඳ නෑ කියලා කියනවාද මගදී කලන්තේ වැදුනා නම්. ඒක තමයි දැන් මට හුලන් නැතුව වලේ ඉන්න බෑ මොහොතක්වත්. හුලන් නැති වෙච්ච ගමන් මං ගොඩ එනවා. ඔව් ඒ අර තිබ්බේ ෂොක් එක තාම තියෙනවා. අනිත් එක මේ ඒත් තනියම මම මගේ ඉන්නකොට කරන්ට් එක නැති වුණා. කරන්ට් එක නැති වුණාම එද්දත් පොඩ්ඩක් කලන්තේ. ඒ කියන්නේ මේ තියෙන කළුවර වගේ නෙමෙයි. බය හිතෙනවා. මේ තාමත් ඉතින් ගෙදර එහෙම කරන්ට් එක ගියාන් ඒකත් තියෙනවා ඒ විදිහටම. එළියක් නැතුව ඉන්න බෑ. ඒ දෙකටම මේ පොඩ්ඩක් ෂොක් වුණා. ඉතින් ඊට අමතරව තියෙනවා දැන් මම නැති දවසක වතුර පාරක් පැනලා තියෙනවා. ඒත් අර හරියේදී කට්ටිය දුවගෙන ඇහිලා තුවාල වෙලා පෙරලිලා තිබ්බා. ඒ වගේ ඒවා තියෙනවා. ඉතින් වල එදා නම් මං හිටියේ නැහැ. දැන් චමි අක්කා මේ පැත්ත හැරුණාම මම හිතුවේ මේ අපි පොළ උඩ දෙයක් ගැන කතා කරන්න කියලා. ඊට පස්සේ තමයි මට මතක් වුණේ මේ අපි අඩි 50 ගැන කතා කරන්නේ පොළව යට කියන එක. එතකොට චමි අක්කේ දැන් අපි චමි අක්කා කරන්නේ සමාජයෙන් අපිට තහනම් කාන්තාවන්ට තහනම් කියලා තිබ්බ රස්සාවක්. එහෙම නැත්නම් සමාජ මතයක් තිබ්බ කාන්තාවන්ට පතලක අහලකටවත් එන්න බෑයි කියලා. මෙන්න මේ වගේ රස්සාවක් කරන චමි අක්කා අපේ ලංකාවේ ඉන්න කාන්තාවන්ට මොන වගේ උපදෙසක්ද දෙන්නේ? කියන්නේ මුලින්ම කියන්න ඕන මොන රස්සාව වුණත් හිතේ ආසාව කියන දේ තමයි ප්‍රධාන. දැන් මට වැඩි හරියම මහන්සියක් මේකක් දැනෙන්නේ නැත්නම් ඇත්තටම මම හරි ආසාවෙන් කරන්නේ. ඔව් සමහර අවස්ථාවල් තියෙනවා මේ ගෙදර ගොඩ ඉන්නවට වඩා වලිය අපි ඇත්තටම සතුටින් කතා බහ කරලා ඉන්න එක තමයි ප්‍රධානම දේ. අනිත් දේ තමන්ගේ හිතේ ආසාවක් තියෙනවා නම් ඒක හිර කරගෙන ඉන්න ඕනි නෑ කියන එක. හැබැයි මෙහෙම දේකුත් තියෙනවා. ගෑණියෙක් වුණාම අර සීමා ටිකක් තියෙනවනේ. එතනින් කොච්චර ආස වුණත් කරන්න බෑ අර පෞල් පසුබිමත් එක්ක. මුලින්ම හදාගන්න ඕනි ඒක. නැතුව අපිට තනිමතේට කරන්න බෑ. ඉතින් ගෙදරින් ලොකු සහයෝගයක් ලැබුණා. පොඩි කාලේ ඉඳන් මම සාමාන්‍යයෙන් කියනවා කොල්ලෙක් වගේ හිටියේ කිසිම මට එහෙම ප්‍රශ්නයක් වුණේ නෑ. මගේ අර තිබ්බ එකම දේ තමයි ආසාව. මං කියන්නේ මේක මේ මං කරාට පස්සේ මං දැක්කා ඇලහැර පැත්තේ එක්කෙනෙක්ගේ වීඩියෝ එකක් දාලා තියෙනවා. මේ වගේ ජම්බුර පතල එක නෙමෙයි තට්ටු 6 7 වගේ එක බහලා තිනවා. මං හරි ආසයි මේ තව එක කරනවා දකින්න. ඔව් ඒ කියන්නේ අර කවුරුත් නොකරපු දෙයක් නේ. ඒක මට හරි ආසාවක් තියෙනවා මගෙන් පටන් අරගෙන ඒක දැකලා තව අය කරනවා නම් ඇත්තටම ෂෝක් එක. ඒ කියන්නේ එහෙම තහනමක් තිබ්බා කියලා ඒක මට නම් පිළිගන්න බෑ. මොකද මැනික් හෙව්වා අපි නැත්තේ නැහැ. ඉතින් ඒකින්ද ඒක ඇත්ත කියලා පිළිගන්න බෑ මට නම්. ඒක මට ඒක බලන්නත් ඕනිකම තිබ්බා. මොකද්ද මේ කියලා. ඉතින් කියන්න දේවල් තියෙනවා. ඔය මම ඇහිල්ලා තියෙනවා. අනවශ්‍ය දවස්වලටත් මම ඇහිල්ලා තියෙන කේස් එකක් නෑ ඉතින් ඇත්තට. ජොබ් ඩැඩි එකේ ඉන්නවා අපේ කාන්තා ෆලෝවර්ස්. අපි කිව්වේ ෆීමේල් ඔඩියන්ස් එකක් තියෙනවා. එතකොට අපිව ෆලෝ කරලා අපේ වීඩියෝස් වලට කමෙන්ට් දාන්න අපේ වීඩියෝස් ෆලෝ කරන. ලෝක කාන්තා දිනය වෙනුවෙන්
චමියක්කට මොනවද ඒගොල්ලන්ට කියන්න තියෙන්නේ? කාන්තාවක් වුණාම අර ගොඩක් අය කියනවා වගේ අර බිත්ති හතරට සීමා වෙන්න එපා කියලා තමයි මට කියන්න තියෙන්නේ. දැන් ඉස්සර කාලේ නම් ගෙදර හස්බන්ඩ් මොනවා හරි අම්බ කරලාගෙන දුන්නාම තම්බගෙන කන්න පුළුවන්කම තිබ්බා. දැන් ඇත්තටම ආර්ථිකෙත් ගොඩක් අමාරුයිනේ. දැන් මම වගේම හිතේ ආශාවල් මේ බලාපොරොත්තු තියන අය ඇති. ඉතින් මට කියන්න තියෙන්නේ ඒවා හිතේ හිර කරගෙන ඉන්න නැතුව හිතට ශක්තිය ධෛර්යය අරගෙන ඒ තමන්ගේ ආස කරන වැඩේ කරන්න කියලා ගොඩක් ආසාවෙන් කරන දේ සාර්ථක වෙන ප්‍රතිශතය වැඩි. ඔව් මම හිතන්නේ ඒක තමයි. ඉතින් කියන්න තියෙන ඉතින් ශක්තිමත් වෙන්න වටෙන් පිටෙන් ගල් වෙනවා. ඒත් ඒක අර කියන්නේ වගේ සීමාවක විතරයි. එතනින් උඩට ගියාට පස්සේ ගල් ඇදෙන සීමාවත් අඩු වෙනවා. ඉතින් පටන් ගැම්ම අමාරුයි. කරගෙන යන්න නවත්තන්න එපා. අද jobdaddy.lk එකෙන් අපි ඔයගොල්ලන්ට අරගෙන ආවේ සමාජ නිර්වචනයන් වලට හෝ වේවා සමාජයේ කොටු කරපු තැන් වලට හෝ වේවා කොටු වෙච්ච කාන්තාවන් කොහොමද මේ කොටු බිඳගෙන එහෙම නැත්නම් සමාජයේ නිර්වචන වලට බය නොවි කොහොමද ඒ ජීවිතය තරණය කරන්න කියන එකයි අද අපි jobdaddy.lk එකෙන් ඔයගොල්ලන්ට අරගෙන ආවේ. එතකොට චමියක්කේ අද අපිත් එක්ක එකතු වුණාට ගොඩාක් ස්තුතියි. මම දන්නවා ගොඩාක් බිසි ඔයා ගොඩාක් කාර්යබහුල කාන්තාවක්. එතකොට අපිත් එක්ක අද සහභාගී වුණාට වඩා ගොඩාක් ස්තුතියි. සහ අපේ ෂෝට් නොටිස් එකකින් තමයි අපි ආව සම්බන්ධ කරගත්තේ. ඒකට බෙහෙවින්ම ස්තුති වෙනවා. ඔයගොල්ලන්ට අපි ගොඩක් දුර ඉඳලා මාව හොයාගෙන ඇවිල්ලා මේ වගේ දෙයක් කරාට ඇත්තටම ස්තුතියි. මොකද මේ ගොඩක් දැන් අපිට දකින්න ලැබෙන්නේ ගොඩක් වෛරල් වෙන්නේ වැඩකට නැති දේවල් අංගී. ඇත්තම කතා කරන්න ඕන අද සමාජයේ. මමත් ගොඩක් මේ වීඩියෝස් එහෙම දාන්නේ මට වෛරල් වෙන්නේ එහෙම මුකුත් නෙමෙයි. මම හරි ආසයි මේකෙන් කවුරු හරි දෙයක් අරගෙන මොනවා හරි දෙයක් ඔලුවට ගන්න ඕන. ඉතින් ඇත්තටම ඕගොල්ලෝ මා වගේ කිරියා ගැන ඇත්තටම ස්තුතිවන්ත වෙනවා. මට නම දැක්කම හිතලා මොකක් හරි ලොකු දෙයක් ඔයාලගේ වෙනවා කියලා ඇත්තටම ස්තුතියි කට්ටියටම. ටීම් එකටම ස්තුතියි. ගොඩක් දුර ගෙවාගෙන ආවට. ඉතින් පළවෙනි පාරේදී පතලකට ආවේ. පළවෙනි පාරක්. ඒක නේනම් පතලේ කෑම ටිකක්ම කාලයක් වාඩි කෑම. පිරිමින්ට වගේම කාන්තාවන්ට දිරිය ශක්තිය ඕනම රස්සාවක් කරන්න තියෙනවා කියන එකේ හොඳම උදාහරණය තමයි චමියක්කා. නමුත් අර සමාජ නිර්වචන වලට බය වෙලා එහෙමත් නැත්නම් ෆ්‍රේම්ස් වලට කොටු වෙලා ඉන්න කාන්තාවන් අද වෙනකොට හීන වලට ගමන් කරන්න බැරුව ඒ හීන කොච්චරනම් අතාරිනවද? එහෙමත් නැත්නම් රැකියා සොයාගෙන කොච්චරක් අයුතු මාර්ගවලට යොමු වෙනවද? අපි jobdaddy.lk එකෙන් ලෝක කාන්තා දිනය වෙනුවෙන් ගේන පණිවිඩය තමයි සීමා බිඳගෙන ලෝකය දකින්න හීන සැබෑ කරගන්න පෙරට එන්න කියලා. ඔබේ සිහින රැකියාව සොයාගන්න. එහෙමත් නැත්නම් ඔබේ ආයතනයට ගැලපෙන සේවකින් සොයාගන්න. ලංකාවේ හොඳම තැන jobdaddy.lk. අදම ලොග් වෙන්න.